ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම ආවේ ඔයාලට වෙනස්ම වීඩියෝ එකක් අරගෙන අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කිරිබත් වලින් ලස්සනට ඩිසයින් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් කිරිබත් හදන්න ඔයාලා ඔක්කොමලා දන්නවනේ. ඒ නිසා මම ඒක පෙන්නන්නේ නැහැ. දැන් මම මේ හදාගත්ත කිරිබත් ටික මේ විදිහට ට්‍රේ එකට දාලා හැඩේ හදාගන්න විදිහ තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මම අද හදාගන්නේ වලහෙක්ගේ මූණක්. ඉතින් ඔයාලත් බලන්නකෝ මේක ඔයාලට කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම මේකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ සරල අදහසක් විතරයි. මේ ක්‍රමේ පාවිච්චි කරලා ඔයාලට ඕනම හැඩතලයක් හදාගන්න පුළුවන්. මම ටිකෙන් ටික තමයි මේ වලහගේ මූණේ හැඩේ ගන්නෙ. ඉතින් ඒකට ටික ටික කිරිබත් එකතු කරලා මෙන්න මේ විදිහට වලස් මූණ හදා ගන්නවා. මම කලිනුත් කිව්වා වගේ මේක මගේ අදහසක් විතරයි. ඔයාලා කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලගේ දුවගේ පුතාගේ උපන්දිනේට හැමදාම කේක් කපනව වෙනුවට කිරිබත් වලින් එයාලා කැමති මේ වගේ ලස්සන නිර්මාණයක් හදාගන්න ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක බලුවට පස්සේ. ඔන්න ඉතින් S2ට මම මේ තියන්නේ පොඩි ගම්මිරිස් ඇට දෙකක්. ඉතින් ඔයාලත් මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න try කරලා බලන්න. ඒ වගේම මේක ලස්සනයිද කියලා මටත් කියන්න. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.